ඔයගොල්ලෝ අද එකතු වෙලා තියෙන්නේ Gemini View 3.1 unlimited ගමු කියලා වීඩියෝ එකත් එක්ක. ඔයගොල්ලෝ දන්නවා AI content creator කෙනෙක්ට වැදගත්ම AI tool එකක් තමයි Gemini View 3.1 කියන්නේ. ඉතින් මේක unlimited ගන්න පුළුවන් වෙනවා කියන්නේ කිසිම ගෙවීමක් නැතුව AI content creator කෙනෙක්ට ඒක ගොඩක් ලොකු opportunity එකක් වෙනවා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද මේ Gemini View 3.1 එක unlimited ගන්න කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා channel එකට එකතු වෙලා ඉන්න කෙනා අපි යන් අද වීඩියෝ එකට. වීඩියෝ එක මුලදීම ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඉතින් මේ opportunity එක කොච්චර දවස් තීයද කියලා මට කියන්න බෑ. ඉතින් වීඩියෝ එක බලලා මුලින්ම කරන කට්ටිය ලොකු වැඩක් කරගන්න මේක පහු වෙනකොට මේක වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක මුලින්ම කියලා පටන් ගන්නවාද වීඩියෝ එක. මේ වෙනකොට ඉතින් ඔයගොල්ලන්ට මේ පේන්නේ මම හදාගත්තු වීඩියෝ ටිකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මම ශ්‍රී ලංකාව ගැන එක එක දේවල් දීලා මෙතනින් ක්‍රියේට් කරගත්ත වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මෙතන තියෙන. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මම කිසිම ලිමිට් එකක් නැතුව මේ වීඩියෝ ජෙනරේට් කරලා දිනවා කියලා. ඉතින් මේක ඔයගොල්ලන්ට ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම් ඔයගොල්ලෝ කොහොමද මේ මං කරපු විදියට හරියට මේ Google View 3 එක unlimited පාවිච්චි කරන්න කියලා. ඉතින් වීඩියෝ එක skip කරන්න නැතුව දිගටම continue කරන් යනවා. skip කරොත් මේ වීඩියෝ එක කොහෙම හරි තැනක ඔයාලට මේක කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා වීඩියෝ එක ඉස්සරහට continue කරන් යන්න. ඉතින් මම පළවෙනි pin comment එකේ link එකක් දාලා දුන්නා. link එකෙන් ආවට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ interface එකක් තමයි open වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙතන කියලා තියෙනවා welcome to business edition කියලා. ඉතින් මෙතෙන්ට ඔයාගේ mail එක දෙන්න ඕනේ. ඉතින් මේ mail එක ඔයාගේ personal mail එකක් වෙන්න ඕනේ නැහැ. ඉතින් මේ මෙතෙන්ට දෙන්න ඕනේ mail එක මම හදාගන්න විදිය කියන්න. මුලින්ම new tab එකක් open කරගන්න. new tab එකක් open කරගත්තට පස්සේ මෙතන දෙන්න temp mail කියලා. ඉතින් ඊට පස්සේ මේ වගේ site එකක් එනවා. ඉතින් මෙන්න මේ site එකට එක click එකක් දීලා මේ site එක ඇතුළට යන්න. ඉතින් මෙතන මේ විදියට පොඩි process එකක් යනවා. ඒගොල්ලෝ අපිට temporary mail එකක් හදලා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මට ඒගොල්ලෝ මේ විදියට temporary mail එකක් හදලා දුන්නා. මේ mail එක තමයි මම use කරන්නේ Gemini 3.1 එකෙන් unlimited access ගන්න. ඉතින් මේක ඔයගොල්ලන්ට තියෙන copy කරගන්න. copy කරගෙන ඔයගොල්ලෝ ආයෙ මෙන්න මෙතෙන්ට එන්න. මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේක continue mail කරන යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන verification code එකක් එනවා. ඉතින් ගොඩක් කට්ටිය කලබල කරේ අම්මට සිට අපිට දැන් මේ verification code එක ගන්න විදිහක් නැති වෙයිනේ කියලා. කෙලින්ම මේ temporary mail එකට යන්න. mail box එකට ගිහලා මෙන්න මෙතන refresh කියලා තියෙනවා. මෙන්න මේක refresh දෙන්න. එකපාරක් refresh දුන්නාට පස්සේ මේක මේ විදිහට පොඩි process එකක් ඇයි. ඉතින් මේ process එකෙන් පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට පෙන්නයි ඔයගොල්ලන්ගේ verification code එක ඇවිල්ලා තියෙනවා කියලා. ඊට පස්සේ එක click එකක් දෙන. ඒ click එකක් දීලා ඔයගොල්ලෝ ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ temporary mail එකට code එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ code එක සරලවම වල තියෙන copy කරගෙන ආයෙ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට control V එක ගහලා paste කරලා verify කියන එක ඔබන්න. එබුවට පස්සේ ඔයගොල්ලන්ගේ process එක මේ විදියට වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ගේ නමක් දෙන්න එනවා. ඉතින් මෙතෙන්ට මම නිකන් මට හිතෙන AB කියලා දෙන්න ABC කියලා දෙන්න. ඉතින් ඒ විදිහට දීලා මෙන්න මේ box එකට ටික් එකක් දාලා ඔයාලට තියෙන මෙන්න මේක agree කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට sign in යනවා. ඉතින් මේක වෙන්න පොඩි වෙලාවක් යයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ interface එකකට තමයි එන්නේ. ඉතින් ඔයා මෙන්න මෙතන කරන්න ඕනේ මෙන්න මේ this later කියන එක ඔබන්න. හරිද? මෙන්න මේ this later කියන එක ඔබන්න. ඒක එබුවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා Gemini එකේ dashboard එකමයි මේකේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන ඉරි කැලි දෙකක් තියෙනවා. මෙන්න මේ ඉරි කැලි දෙකට එක click එකක් දෙන්න. ඊට පස්සේ generate video කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ට කැමති prompt එකක් මෙන්න මෙතෙන්ට දෙන්න. ඉතින් මම මෙතෙන්ට දෙනවා ශ්‍රී ලංකාව කියලා. ඉතින් ශ්‍රී ලංකාව කියලා දීලා enter එකක් දෙනවා. enter එකක් දුන්නාට පස්සේ එයා වීඩියෝ එක හදන්න ගන්නවා. ඉතින් මේ විදියට එයා ශ්‍රී ලංකාව ගැන මම පොඩි prompt එකක් දුන්නා. ඒ prompt එකට වීඩියෝ එක මේ විදියට හදලා දුන්නා. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් මේ වීඩියෝ එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදියට තමයි මේ වීඩියෝ එක හැදිලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා තප්පර 8ක වීඩියෝ එකක් මෙයා generate කරලා දුන්නා. ඉතින් මේ අවස්ථාව වෙනකොට පුණුවන් ඔයගලන්ට කැමති prompt එකක් දීලා ඔයගලන්ගේ වීඩියෝ එක generate කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ generate කරගත්ත වීඩියෝ එක කොහොමද download කරගන්න කියලා මම ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් වීඩියෝ එක උඩ මෙන්න මේ වගේ download mark එකක් තියෙනවා දකුණු අත පැත්තේ. ඉතින් මෙන්න මේ download mark එක ඔබලා ඔයගලන්ට පුළුවන් සරලවම generate කරගත්ත වීඩියෝ එක ඔයාගේ PC එකට download කරගන්න. ඉතින් මේ විදිහට තමයි Gemini View 3.1 ඔයගොල්ලෝ unlimited access කරන්න. ඉතින් මේක කොච්චර කාලයක් තියෙද කියලා මට කියන්න බෑ. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් ඉක්මනින්ම මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකේ කියන දේවල් ඒ විදිහටම කරලා View 3.1 වීඩියෝ generate කරන්න unlimited. ඉතින් මේක ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ගේ limited වුණොත් ඔයගොල්ලන්ට පුළුවන් කලින් process එකම use කරන්න. ඒ කියන්නේ temporary mail එකක් හදලා දාලා code එක දාලා මේ විදිහට account එකක් හදලා ඔයාලන්ට පුළුවන් මේකේ මේ විදිහට වීඩියෝ generate කරගන්න. මේ වීඩියෝ එක මොනවාද දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like එකක් දාලා නමතක කරන්න එපා. ඔයාලා නොදන්නේ වුණොත් බලා ගන්න මේ වීඩියෝ එක share කරන්න කියන ගාම මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලා ගන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරලා set වෙන්න කියන ගාම අපි අලුත් වීඩියෝ එකකින් set වෙමු.